2025 සරල නුවණති චරිතය හදනදී බලමු. හරි. අපි මුලින්ම ගාන කියවලෙමු. ගානේ තියෙන්නේ AB සමාන 16 වන පරිදි A හා B අක්ෂර ලක්ෂ දෙකක් සුමට තිරස් මේසයක් මත පිහිටා ඇත. ස්වභාවික දිග 2 හා ප්‍රත්‍යස්ථ මාපාංකය 3 mg වන S1 සැහැල්ලු ප්‍රත්‍යස්ථ තන්තුවක එක් කෙළවරක් ස්කන්ධයේ වූ P අංශුවකට ඇඳ ඇති අතර S1 අනෙක් කෙළවර Aට ඇඳ ඇත. තවද ස්වභාවික දිග 4a හා ප්‍රත්‍යස්ථ මාපාංකය 4 mg වන දෙවන S2 තන්තුව Pට හා අනිත් කෙළවර Bට ඇඳ ඇත. රූපේ පෙන්වා ඇති පරිදි C ලක්ෂයේදී P අංශු සමතාවය පවතී. AC හා BC දිග සොයන්න. හරි. ඇප්ලයිඩ් වල සුපුරුදු පරිදි අපි කරන්නේ රූපයක් ලකුණු කරන්න ඕනේ අනිවාර්යෙන් අංක 1. අපි මෙහෙම ලකුණු කළා A, මෙතන B. ඊට පස්සේ සමතුලිතතාවය තියෙන මේ හරි මැද වගේ නෙමෙයි පොඩ්ඩක් මෙහෙට වෙන්න රූපේ දීලා තියෙන. අපි මේ විදිහට මැද ගමු. මෙතන C. මේ පැත්තේ තන්තුවේ ලැම්ඩා ප්‍රත්‍යස්ථ මාපාංකය ඒ පැත්තේ 3 mg. ස්වභාවික දිග 2. මේ පැත්තේ ලැම්ඩා 4 mg. ස්වභාවික දිග 2 4. තන්තු මෙහෙම තිබ්බහම ඇදිලා තියෙන්නේ. එහෙනම් ආතති තව තිබ්බ මේ සම්පූර්ණ දිග 16යි. එකත් ලකුණු කරගමු. තන්තු ඇදිලා තියෙනවා නම් බලය මේ පැත්තට T1යි මේ පැත්තට T2යි. එකත් ලකුණු කළා. අපි කොහොමද ACBC හොයන්නේ? අපිට පුළුවන් අපිට මේකේ පුළුවන් සමතුලිතතාව සලකලා කාගේද P සමතුලිතතාව සලකා මේ පැත්තට විභේදන බිඳුවක් වෙනවා. T2 මේ පැත්තට තියෙනවා. T1 අනිත් පැත්තට සමාන බිඳුවයි. කොහොමද ලියන්නේ? ආතතිය ලැම්ඩා x බෙදීම L. ලැම්ඩා කියන්නේ ප්‍රත්‍යස්ථ මාපාංකය. ඒක එතකොට 4 mg. වැඩි වූ දිග. ඒක තමයි වැදගත්. වැඩි වූ දිග ගන්න පුළුවන් ස්වභාවික දිග අඩු කරන්න ඕනේ දැන් තියෙන දිග. දැන් තියෙන්නේ BC නේ. BC ගෙන් අඩු කරන්න ස්වභාවික දිග 4a. 4a බෙදීම ස්වභාවික දිග 4a වෙන මේ පැත්තේ T කියන්නේ මේ පැත්ත. එයාගේ ප්‍රත්‍යස්ථ මාපාංකය 3 mg. ස්වභාවික දිග 2යි. දැන් පවතින දිග AC. AC ඊට පස්සේ ස්වභාවික දිග අඩු කරා නම් AC ගෙන් හරි 2යි සමාන බිඳුව. හරි. එහෙනම් මේ හතරට මේ හතර අපි කපලා දාමු. A පැත්ත බිඳුව තියෙන නිසා mg ට mg කපලා දාමු. A ට A කපලා දාමු. මේ පැත්ත හරස් මෙයාව මේ පැත්ත දාන ගමන් හරස් ගුණ කරගන්න. එතන මේ පැත්ත 2යි BC වෙන 8යි හැදෙනවා. මෙයා වැඩි වුණා. මෙයාගේ වැඩි කරමු. රුන් සමානයි. මෙයා මේ පැත්ත දැම්මම ධන වෙනවා. 3යි AC වෙන 6යි A. හරි. ඊට පස්සේ අපි දැන් මේක BC AC දෙකම තියෙන එකක් හොයමු. අපි BC හොයනවා නම් AC ලියා ගන්න ඕනේ BC ගෙන්. එහෙනම් AC කියලා කියන්නේ මේ සම්පූර්ණ දිග 16යි නේ. 16යි A ඍණ BC. එහෙනම් 2යි BC ඍණ 8යි A සමානයි 3 16යි A ඍණ BC AC කිව්වේ ඍණ 6යි A. දැන් සමීකරණ ඔක්කොම තියෙන BC ගෙන් විතරයි BC හොයාගන්න තියෙන්නේ. එතකොට මෙතන මෙයා වැඩි කරාම ඍණ 3යි BC වෙනවා. මම මේ පැත්තට ගත්තාම මෙයාත් එක්ක එකතු වෙලා සුළු කරමු ඉක්මනට යනවා. 5යි BC වෙනවා. මේ පැත්තේ 40 16 වර 3 8යි 48යි වෙනවා. 48යි එකකින් 6යි ගියාම 42යි. මෙයා මේ පැත්ත දැම්මාම ධන. එතකොට 50යි A වෙනවා. එතකොට BC සමානයි 10යි. එහෙනම් මේ පැත්ත 10යි මේ පැත්ත 6යි. හරි. එහෙනම් ACBC හෙව්වා. අපි බලමු ඉදිරියට ගාන කියලා. ඊට පස්සේ දැන් P අංශුව B දෙසට 2 දුරක් ඇද සමතුලිතව තිබ්බා. පොඩ්ඩක් වෙනස්කමක් කරනවා. නිශ්චිතතාවයේ සිට උදාහරණ ලැබේ P චලිතය සමීකරණය මේ මගින් දෙනු ලබන බව පෙන්වන්න. දුර මනින්න ඕනේ සරල නුවණති චලිතේ
දුර මයින ස්ථානය ඒගොල්ලෝ මේ විදිහට ලකුණු කරලා තිනවා AP සමාන x. ඒ කියන්නේ a වලින් දැන් දුර මැනලා තියෙන්නේ. ටග් ගාලා අයිඩෙන්ටිෆයි කරගන්න. ඔමේගා නිර්ණය කළ යුතු නියත වේ. අපි රූපය ඇඳගමු පොඩ්ඩක්. මම මෙතන මැද ගන්නවා. එතකොට A එහෙමමයි B එහෙමම තියෙනවා. මෙතන තිබ්බේ සමතුලිතතාව අවස්ථාව ගණන් හදලා ළමයට තේරෙනවා. C වල තමයි සමතුලිතතාව අවස්ථාවේ තමයි කේන්ද්‍රය පිටන්නේ සරලවුණු චලිතේ. මේ පැත්තට අදිනවලු 2 දුරක්. එතකොට අපි තුන් මෙන්න මෙතනින් තිබ්බේ. ඊට පස්සේ නිශ්චලතාවය අතරිනවා u සමාන බිඳුවේදී මේ පැත්ත දිග වැඩි වෙනවනේ මේ පැත්තට දාම 2 දුරක් ඇත්තා. දුර දිග වැඩි වෙනවනේ. එහෙනම් බලය වැඩි වෙන නිසා මේ පැත්තට මෙයා මේ පැත්තට ගමන් කරනවා. මෙතන ඉඳන් මේ පැත්තට මෙහෙම ගමන් කරන අවස්ථාවේ සාධාරණ අවස්ථාව. මෙතනට යනකන් ඉන්න එපා. මේ හරිය අතරමැදි අවස්ථාවක් ගන්න. මම අතරමැදි අවස්ථාවක් ලකුණු කරලා මෙන්න මේ වගේ අවස්ථාවක් ලකුණු කරනවා. P මෙතන ඉන්නවා. දුරම ඉන්නේ කියලා කියන්නේ A P. එතන මේ දුර අපි හිතමු x. අවකලනන මේ පැත්තට දුර මෙන්න නම් මෙයාගේ ත්වරණය ලියන්න පුළුවන් මේ පැත්තට x double dot double dot කියන්නේ දුර දෙවරක් ඩිවිෂන් අවකලනය කරනවා. ප්‍රවේගය ලියන්න පුළුවන් වුණා x dot කියලා. x dot කියලා ප්‍රවේගයත් ලියන්න පුළුවන්. හරි පැහැදිලි. ඊට පස්සේ මේ අවස්ථාවට අපි මෙයා මේ පැත්තට ගමන් කරන් ඉන්නේ සමතුලිත කරන්න බෑ බල f සමාන මේ දාමු. හරි. බලමු මේ f සමාන මේ දාන්න තියෙන්නේ මුලින් බල ලකුණු කරගමු. මේ පැත්ත ඇදිලා තියෙන නිසා මේ පැත්තට t 1 2 ගන්න එපා. t 3 මේ පැත්ත t 4 එහෙනම් f සමානයි මේ දාමු. f සමාන මේ දානකොට p අංශුවට f සමාන මේ දානවා. මෙන්න මේ දිශාව ධන කියලා අරගෙන. මේ පැත්තේ තියෙන t4 ඍණ t3 ස්කන්ධේ m තරණේ x double dot ලකුණු කළා තරණ. t4 කියලා කියන්නේ ප්‍රත්‍යස්ථා මාපාංගයේ පැත්තේ 4 mg කලින් වගේමයි ස්වභාවික දිග 4යි. දැන් කොහොමද ඉතත් ලියන්නේ? දැන් තියෙන දිග ලියන්න. මේ දිග x කිම ලියන්න පුළුවන්. මේ සම්පූර්ණ දිග 16යි. 16න් x අඩුනහම 16 ඍණ x 16යි ඍණ x. දැන් තියෙන දිග හරි. දැන් තියෙන දිගෙන් ස්වභාවික දිග අඩු කරා. ස්වභාවික දිග 4යි අඩු කරා. ඍණ t3 මේ පැත්තේ ප්‍රත්‍යස්ථ මාපාංගය 3යි mg ස්වභාවික දිග 2යි. දැන් තියෙන දිග මෙතන x එයාගෙන් අඩු කරන්න ස්වභාවික දිග 2යි සමානයි mx double dot. දැන් හරි මේ තියෙන සමීකරණේ m එකක් හැම එකෙම කැපිලා යනවා. මෙතන 4 කපලා යනවා. මෙතන එනවා g බෙදීම a මේ දෙක සුළු කළාම 12යි a ඍණ x. මෙතන එනවා ඍණ 3යි g බෙදීම 2යි a x ඍණ 2යි a සමානයි x double dot. හරි. දැන් මේකෙන් අපි ඕනේ සමීකරණ ගමු. කොහොමද ගන්නෙ? බලන්න නැතුව ගන්නත් පුළුවන්. හරිද? කොහොමද වෙන්න ඕනේ? අපි මේක සුළු කරමු. මෙයාගෙන් සුළු කළාම මේට ඒක එපිලා ගිහින් 12යි g ඉතුරු වෙනවා. මෙතන xg a මෙතන සුළු කළාම ඍණ 3යි g x බෙදීම 2යි a මෙයා ධන වෙනවා 2යි 2යි කැපිලා ගිහින් 3යි g ඉතුරු වෙනවා x double dot. හරි මේ දෙක එකතු කළාම 15යි g මේ දෙක එකතු කළාම මෙතනට දෙකක් එනවා පොදු හරය අරගෙන x double dot 15යි g මේ දෙක පොදු හරය ගත්තාම මෙයා දෙකක් මෙතනට යනවා ඍණ 5යි gx බෙදීම 2යි a. කොහොමද අපි තියෙන්න ඕනේ අධ්‍යක්ීම දන්නවනම් මේ x ගේ සංගුණකයේ ධන වෙන්නේ බරහණ තුල x ගේ සංගුණකයේ ධන වෙන්න ඕනේ. අපේ ලාක්ෂණික සමීකරණයේ x double dot සමානයි ඍණ ඔමේගා වර්ගයේ x නේ. તો x මේක නෑ x වෙනුව තියෙන රේඛී පදයක්. අවුලක් නෑ. ආදේශයක් දාලා අනුකූලනේ වගේ ආදේශයක් දාලා කරගන්න පුළුවන්. එතකොට මෙතන ධන බරහණ තුලේ ධන x
සංගුණකයේ ධන එකේ සංගුණක හැදෙන විදිහට මෙතන ඍණ 5යි g බෙදීම 2යි a එළියට ගන්න. ඍණ 5යි g බෙදීම 2යි a එළියට ගන්න. එතන මෙතන x හැදෙන වරහන තුලේ මෙතන යටින් 2යි a ගන්න ඕනේ. සහ උඩින් 5යි g ගන්න. 5යි g ගත්තාම 3 ඉතුරු වෙනවා. යටින් 2යි a ගන්න නිසා යටත් 2යි a වැඩි ගන්නවා උඩත් 2යි a වැඩි ගන්නවා. එතන උඩ ඍණ 6යි a ඉතුරු වෙනවා. එතන මෙන්න මේක තමයි අපිට එන්නේ. අපි මෙයාව අනිත් පැත්තට දාගත්තාම ඉතින් තිබ්බේ මට අනිත් පැත්තටනේ. ඔක්කොම එක පැත්තකනේ. එහෙනම් මට ලියන්න පුළුවන් x double dot මෙයා මේ පැත්ත දැම්මා ධන 5යි g බෙදීම 2යි a x ඍණ 6යි a සමානයි 0. මේක තමයි තියන්න කියන විදිය. එතන මේක තමයි ඔමේගා වර්ගය වෙන්න ඕනේ. ඒ කියන්නේ සරල අනුවර්තී චලිතයේ නියතය රෝල් චලිතනකොට නියත කෝණික ප්‍රවේගය වෙනවා. හරි ඒක හෙව්වා. ඊට පස්සේ අපි ගාන කියලා බලමු. හරි මේ විදිහට තිබ්බා. දැන් මේක ලාක්ෂණික සමීකරණය කරන්න ආදේශය ගන්නලු. ඒතර ලාක්ෂණික සමීකරණ x ඩබල් ඩොට් දාන ඔමේගා වර්ගයේ කැපිටල් x ආදේශය ගන්නලු. හරි එහෙම කරමු. කොහොමද ඒකට කරන්නේ? අපි ගන්නවා ඒගොල්ලෝ කිව්වත් නැතත් පුළුවන්කම තියෙන්න ඕනේ. ගණන් හදලා දෙකීමෙන් මෙන්න මෙයාව කැපිටල් x කියලා ගන්නවා. x සමානයි සිම්පල් x ඍණ 6යි a. මෙයාව දෙවරක් t විශේෂ නවකලන කරමු. එතකොට එකපාරක් කරාම x ඩොට් වෙනවා. අනිත් පාර කරාම x ඩබල් ඩොට් වෙනවා. එකපාරම කරමු. කැපිටල් x ඩබල් ඩොට් සමානයි සිම්පල් x ඩබල් ඩොට් මෙයා නියත නිසා වෙනස් වෙන්නේ නැහැ. මෙයා බිඳු වෙනවා. එතකොට සිම්පල් x ඩබල් ඩොට් දාන්න පුළුවන් කැපිටල් x ඩබල් ඩොට්. එතකොට කැපිටල් x ඩබල් ඩොට් ධන 5යි g බෙදීම 2යි a මෙයා වෙනුවට දාන්න පුළුවන් කැපිටල් x. හරි. එතකොට මේක අපේ ලාක්ෂණික සමීකරණය. මේක අපේ ලාක්ෂණික සමීකරණය. එතකොට මේ තරණේ බිඳුවක් වෙන තැන තමයි කවුරු පිටන්නේ? කේන්ද්‍රේ පිටන්නේ. තරණේ බිඳුවක් වෙනවා කියලා කියන්නේ මෙයා බිඳුවක් වෙනවා කියලා කියන්නේ මේ ගුණිත බිඳුවක් වෙනවනේ x බිඳුවක් වෙනවා. ඕන අපිට කියන්න පුළුවන් කැපිටල් x බිඳුව වෙන තැන තමයි ඒක තමයි අර්ථ දැක්වීමේ තරණේ බිඳුවක් වෙන තැන කේන්ද්‍රය තියෙනවා. එහෙනම් කැපිටල් x සමාන බිඳුව වෙනවා. කැපිටල් x සමාන බිඳුව කියලා කියන්නේ සිම්පල් x සමානයි 6යි a තමයි කේන්ද්‍රේ පිහිටන්නේ. අවශ්‍ය නම් කැපිටල් සිම්පල් x සමාන 6යි a දී කේන්ද්‍රේ පිහිටනවා. අපි ඕනනම් ඒක ලකුණු කරලා තියමු. අපි බලමු මේකේ මේ වෙලාවේ දහනිලා අනිත් පාර දහන කියලා අපි වෙනස් කරමු. කැපිටල් x මයින් කොහෙන්ද? සිම්පල් x මයින් කොහෙන්ද? a වලින්ද. කැපිටල් x මයින්නේ කැපිටල් x සමානයි x ඍණ 6යි a නේ. x ඍණ 6යි a. එතකොට මෙතන 6යි a උනේ. මෙතන 6යි a උනේ. ඒක කැපිටල් x මනින්නේ මෙතනින්ද c වලින්ද කේන්ද්‍රින්ද. තේරෙනවද? මෙතන 6යි නේද? මෙතනට ආම අංශුව සිම්පල් x 6යි a නේ. එතකොට කැපිටල් x බිඳුව වෙනවනේ. එතන මෙතන ඉඳන් තමයි කැපිටල් x මැනින්නේ. ඒක තමයි මේ ආදේශයෙන් වෙලා තියෙන්නේ. හරිද? කේන්ද්‍රයේ පිහිටන්නේ කැපිටල් x බිඳුව වෙන තැන. කැපිටල් x බිඳුව කියලා කියන්නේ සිම්පල් x 6යි. 6යි කියන්නේ මෙතන. මේක තමයි කේන්ද්‍රය වෙන්නේ. c තමයි c වල තමයි කේන්ද්‍රය පිහිටන්නේ. හරි? c වල තමයි කේන්ද්‍රය පිහිටන්නේ. මෙතන තමයි කේන්ද්‍රය. සරල අනුවර්තී චලිත මේ සරල අනුවර්තී චලිතනේ. සරල අනුවර්තී චලිතයේ කේන්ද්‍රය. මොන සරල අනුවර්තී චලිතයේද? තන්තු දෙකම ඇදී ඇති විට. තන්තු දෙකම ඇදී ඇති විට සරල අනුවර්තී චලිතයේ කේන්ද්‍රය මෙතන. පැහැදිලිව මතක තියාගන්න. හරි ඒ දේවත් එක්ක අපි ගන්න කියවන්නේ. ඊට පස්සේ x ඩොට් වර්ගය සමානයි ඔමේගා වර්ගය c වර්ගය ඍණ x වර්ගය සූත්‍රයේ භාවිතයෙන්. මෙම චලිතය විස්තරයේ සීද p උපරිම වේගයද සොයන්න. p උපරිම වේගයයි විස්තරය. හරි අපි දන්න සමීකරණයක් කොහොමද අපි භාවිතා කරන්න කියලා බලමු. අපිට කියනවා පාවිච්චි කරන්න කියලා මේ තියාගමු පොඩ්ඩක් තේන්න. අපිට කියනවා පාවිච්චි කරන්න කියලා දැන් සරල අනුවර්තී චලිතය පෙන්නන
විචල්්‍ය තමයි x ඩොට් කැපිටල් x ඩොට් හරි කැපිටල් x කියන එක x විතර කැපිටල් ඩොට් කැපිටල් x ඩොට් වර්ගය ධන සමාන කියලා දාලා තියෙන්නේ සමානයි ඔමේගා වර්ගය එහෙම දාලා සමානයි ඔමේගා වර්ගය c වර්ගය කැපිටල් x වර්ගය මේකෙන් c හොයන්නලු c හොයන්න දැන් ඔමේගා දන්නවනේ ඔමේගා වර්ගය දන්නවා ඔමේගා වර්ගය දන්නවා c වර්ගය හොයන්න නම් දන්න x අගයයි දන්න x ඩොට් අගයයි ආදේශ ගන්න x ඩොට් කියන්නේ ප්‍රවේගය කැපිටල් x දන්න වෙලාවෙදී ඔයා ප්‍රවේගයක් දන්නවද අපිට ඔමේගා වර්ගය ආවේ මෙතන ඔමේගා වර්ගය ලියාගමු අපිට ආවේ 5g බෙදීම 2යි ඔමේගා වර්ගය කියන්නේ 5g බෙදීම 2යි හරි හරි එතකොට අපි දන්න ප්‍රවේගයක් දන්නවද? ඉතින් මම කලින් කිව්වේ නිශ්චිතතාවය අතර. එහෙනම් මෙතන ප්‍රවේගය දන්නවා. මේ වෙලාවේදී x වෙලාගේ මේ වෙලාවේදී සිම්පල් x වෙලාගේ දන්නවා. කැපිටල් x වෙලාගේ දන්නේ නැතුනත් සිම්පල් x වෙලාගේ දන්නවා. මෙයාව අතරින් මෙතන ඉඳන් 2යි දුරකින්. එහෙනම් මෙතන ඉඳන් මෙතනට 6යි මෙතන මෙතනට කීයද? 6යි ඉඳන් 2යි 8යි. සිම්පල් x වල දුර අපිට කියන්න පුළුවන් 8යි. මෙතන ඉඳන් මෙන්න මෙතනට හොඳයි. මෙන්න මෙතන අවස්ථාවටම අපිට දුර කියන්න පුළුවන් සිම්පල් x වලගේ 8යි කියලා. ඒකෙන් හැබැයි අපිට දාන්න ඕනේ මේකට කැපිටල් x. අපි දන්න දේ ලියාගමු. දන්න දේ අපිට දන්නවා x සිම්පල් x සමානයි 8යි වෙනකොට ප්‍රවේගය සිම්පල් x ඩොට් උනත් කැපිටල් x ඩොට් උනත් සමානයි කියලා පෙන්වුවා කලින් එයා බිඳුවයි. ඔමේගා වර්ගයක් තියෙනවා. එහෙනම් මෙයාව ආදේශ කරන්න. හැබැයි සිම්පල් x නෙමෙයි මෙතන තියෙන කැපිටල් x. අපි දන්නවානේ කැපිටල් x කියලා කිව්වේ සිම්පල් x ඉන් 6යි. මෙතනට 8යි දැම්මම මේ වෙලෙද්දි කැපිටල් x වලගේ 2යි. හරිද? එතන මෙයාට ආදේශ කරන්න. x ඩොට් වර්ගය කැපිටල් x ඩොට් වර්ගය බිඳුවයි. ඔමේගා වර්ගය 5g බෙදීම 2යි. ඒව වැඩකුත් නැහැ. c වර්ගය මෙයාගේ වර්ගය 4යි වර්ගය. එතකොට c වර්ගය සමානයි 4යි වර්ගය c සමානයි ධන හෝරෙන 2යි. ඒ කියන්නේ විස්තාරය 2යි. කේන්ද්‍රය ඉඳන් පවතින්නේ. කේන්ද්‍රය ඉඳන් තියෙන දුර. ඒතර කේන්ද්‍රය ඉඳන් විස්තාරය 2යි. කේන්ද්‍රයේ ඉඳන් මෙතන දැන් කේන්ද්‍රයේ තියෙන කේන්ද්‍රය ඉඳන් විස්තාරය තියෙන මෙන්න මේ දුර තමයි විස්තාරය වෙන්නේ. එතකොට මේකේ තන්තුව දෙකම ඇදිලා තියෙනවා නම් මෙන්න මෙහෙම චලිතයක් තමයි යන්නේ. හැබැයි මෙතන ඉඳන් 2යි දුරක් මෙහෙට ගියාම මෙයාගේ ස්වභාවික දිග 2යි. එතකොට මෙයාගේ ස්වභාවික මෙතන සම්පූර්ණ දිග 6යි නේ. එතකොට මෙතනින් 2යි ගියාම 4 ඒත් ඇදිලානේ. මේ හැරියට යන මෙතන විස්තරයට යනකම්ම යන්න පුළුවන්. ඒත් මෙයාට සම්පූර්ණ සරල අනුවර්තී චලිතයක් යන්න පුළුවන්. ඒ තා මේ තන්තු දෙකම ඇදිලා තියෙන්නේ. මේ තන්තු දෙකම ඇදිලා තිබ්බොත් තමයි මේ සරල අනුවර්තී චලිතය හරියන්නේ. ඒ තන්තු දෙකම ඇදිලා තියෙන අවස්ථාව තමයි සමානයි මෙතන. ඒ ටික ඔලුව තියාගන්න. හරි අපි ගාන කියවගෙන යන c හෙව්වා ඊට පස්සේ p ගේ උපරිම වේගය හොයන්නලු උපරිම වේගය තියෙන්නේ මෙතන අපිට පේනවද ඔයගලන්ට උපරිම වේගය මේ තියෙන්නේ එතකොට මේ x ඩොට් මේ x එක බිඳුවක් වෙන තැන තමයි උපරිම වේගය තියෙන්නේ හැම වෙලෙදි මෙයාගේ c ගෙන් අඩු වෙලානේ මේ ප්‍රවේගය හැදෙන්නේ උපරිම ප්‍රවේගය තියෙන්නේ කැපිටල් x බිඳුවක් වෙන තැන කැපිටල් x බිඳුවක් වෙන තැන කැපිටල් x බිඳුවක් වෙනවා කියලා කියන්නේ කේන්ද්‍රය තමයි. ඒ කියන්නේ මේකට අනුව මේ c කැපිටල් c පිටුමේදී තමයි උපරිම ප්‍රවේගයක් තියෙන්නේ. එහෙනම් අපි ඒක හොයනවා. මට තියාගන්න මේකට චලිත සමීකරණ දාන්න බෑ. තරණේ තැන තැනට වෙනස් වෙනවා. එතකොට චලිත සමීකරණ දාන්න බෑ. හරි. f සමාන m මේ දාලා මේ විදිහට තමයි අපි හොයාගෙන යන්න ඕනේ. මේ ගාන අල්ලගන්න. එතකොට උපරිම එක හොයාගන්නවා මේක උපරිම හම්බ වෙන්නේ අපිට ඔමේගා වර්ගය c වර්ගය මෙයා බිඳුවක් වෙන අවස්ථාවේ x කැපිටල් x ඩොට් සිම්පල් x ඩොට් උනත් එකයි කැපිටල් x ම දාගමු
වර්ගයේ උපරිම අපිට හම්බ වෙනවා ඔමේගා වර්ගය. මෙන්න මේක අපිට අවස්ථා දෙක මෙහෙට ගිහින් අපි මේ පැත්ත ධන කියලා ගත්තේ බලන්න මේ x මැන්නේ මෙතන ඉඳන් මේ පැත්තට ධන කියලා ගත්තේ. ඒතර මේකෙදී මෙතන ඉඳන් මේ පැත්තට ධන ඒවා තමයි සලකන්නේ. හරිද? එතකොට මෙතන මේ පැත්ත තමයි x ධන කියලා ගත්තේ. මෙයාගේ කේන්ද්‍රය ඉඳන් නෙමෙයි ඉන්නේ කැපිටල් X. එතකොට මේ පැත්තට ධන ප්‍රවේග තියෙනවා, මෙතන මේ පැත්තට ඍණ ප්‍රවේග තියෙනවා. ධන හෝ ඍණ ප්‍රවේග දෙකක් එන්නේ දෙපැත්තට තියෙන නිසා කේන්ද්‍රයෙන් දෙපැත්තට චලිතය සිදු වෙනවා. ඒක නිසා මට මෙන්න මේ ආපු උත්තරේ පරිමාණය අපිට එන්නේ ඔමේගා වර්ගය c වර්ගයනේ. එතකොට කැපිටල් X ඩොට් උපරිම ධන හෝ ඍණ ඔමේගා c කියලා ලියන්න පුළුවන්. ඒතර අපි v උපරිම කියලා ලියමු. ඔමේගා වෙන්නේ 5g බෙදීම 2a c කියලා කියන්නේ මෙන්න මේ 2a. c කියලා කියන්නේ 2a මේක කැපිලා ගියාම 5g එනවා. මේක කැපිලා ගියාම 5g එනවා. g අපිට ලැබෙනවා. හරි. ඔමේගා වර්ගමූලය එන්න ඕනේ. ඒතර මෙතන වර්ගමූලයක් ඉතුරු වෙනවා. අපි පොඩ්ඩක් ඉන්න. ඔමේගා අපිට මේකනේ තිබ්බේ. ඒතර ඔමේගා වෙන්නේ මෙන්න මේගේ වර්ගමූලය ගන්න. ඔමේගා වර්ගය මේක නම් ඔමේගා වෙන්නේ වර්ගමූල 5g බෙදීම 2a c වෙන්නේ 2a. මේක කැපිලා ගියාම වර්ගමූල 10යි ga වෙනවා. අපේ ප්‍රවේගය දෙපැත්තට තියෙන්න පුළුවන්. උපරිම ප්‍රවේගය ඕක වෙන්නේ. c හෙව්වා උපරිම ප්‍රවේගය හෙව්වා ඔක්කොම ටික මේ වෙනකොට හොයලා තියෙනවා. අපි ඉස්සරහට යන්න. ඊට පස්සේ තමයි වැදගත් දේවල් ටිකක් තියෙන්නේ. හරි. මෙම චලිතයේදී p c ට ළඟා වන පළමු මොහොතේදී s2 තන්තුව කපනු ලැබේ. s2 කියන අනිත් පැත්ත තන්තුව. හරිද? c ට ළඟා වන පළමු මොහොතේදී කපනවා. රූපයේ දැක්වෙන පරිදි d යනු ad සමාන 2a වන පරිදි වූ ac මත වූ ලක්ෂයක් යයි ගනිමු. c සිට d දක්වා p චලිත සමීකරණය මකින් දෙනු ලබන බව පෙන්වන්න මෙහි y මැනලා තියෙන්නේ dp d වලින්ද. dp y කියලා කියන්නේ t වලින්ද මැනලා තියෙන්නේ. p කියන්නේ අංශුවනේ. වන අතර ඔමේගා 1 කියලා කියන්නේ නිර්ණය කළ යුතු නියතයක්. අන්න තන්තුව කපනවා. සරල අණුවට කලින් සරල අණුවට චලිත වෙනස් වෙනවා. එයි තිබ්බ සාධකයක් ඉවත් වෙනවා. එහෙනම් අපි නැවත රූපය ඇඳලා අපි හදන්න පටන් ගමු. හරිද? එතකොට මේකේ අපි එකම තැන ඇඳ ගන්නවා. එතකොට පැහැදිලි අපිට දැන් මෙයා අපි කලින් සරල අණුවට චලිතය ඔක්කොම හොයාගෙන ඉවරයි. හරිද? කලින් සරල අණුවට චලිතය ඔක්කොම හොයාගෙන ඉවරයි. මෙයා මෙහෙට එනවා. මෙතන තමයි ඒ සරල අණුවට නාභිය තිබ්බේ. කලින් සරල අණුවට නාභිය තිබ්බේ මේ කැපිටල් C වල. එතකොට මෙන්න මෙයා මෙහෙම ඇවිල්ලා C වෙත එනකොටම මේ පැත්තේ S2 කපලා දානවා. මේ පැත්තේ තන්තුව කපලා දානවා. ඒ පැත්තේ තන්තුව කපලා දාපු ගමන් ඒ පැත්තෙන් තුන ආදිත්‍ය වෙනස් වෙනවා. මෙතනදී කපලා දානවලු තන්තුවේ මේ පැත්තේ තන්තුව කපලා දානවලු. එතකොට මෙතනදී ප්‍රවේගය නේද අපි කලින් හෙව්වේ මේ කේන්ද්‍රේ උපරිම ප්‍රවේගය නේද මෙතන හෙව්වේ. කියන්නේ මේ v උපරිම තමයි කලින් තිබ්බේ මේ තන්තුව කපන්න කලින්. හරිද? ඊට පස්සේ තන්තුව කපපු ගමන් ඒ ප්‍රවේගයෙන්ම තමයි එයා ගමන් කරන්නේ. හැබැයි එතනින් පස්සේ වෙනස් වෙනවා මෙයා.
වෙනස් වෙන්නේ තන්තුවේ එක පැත්තක විතරයි ආතතිය කියලා කරන්නේ. මෙතන කපනවා තන්තුව. ඊළඟට මම එහෙනම් මෙතන කපන නිසා මම මේ ටික ඉරේස් කරන්න. මෙන්න මෙහෙම කලිරි දාගමු අපි. ඊට පස්සේ මෙතන අපිට D තැනක් ගන්න මේක සම්පූර්ණ දිග අපිට ආවේ මේ මෙතන තමයි C තිබ්බේ මේ දිග ආවේ 6යි A. එතකොට මෙතන ඉඳන් 2යි A දුරකින් ගන්නවලු D ලක්ෂය. එතන D කියලා ගමු. මෙයා මෙහෙට එනවනේ තන්තු ඇදලා තියෙන මේ පැත්තටනේ. ස්වභාවික දිග 2යි A 2යි A ට වඩා දුර වැඩි දිග වැඩි නිසා ආතතියක් හට ගන්නවා. ආතතිය හට ගන්න නිසා මෙයා මේ පැත්තට ගමන් කරනවා. එහෙනම් අපි මේ ගමන් කරන අවස්ථාවක් ගමු. මෙතනම ගන්න එපා. වෙනතන අවස්ථාවක් ගමු. අතරමැද අවස්ථාවක්. කලින් වගේම D ට C ට අතරමැද මැදම ගන්න ඕනේ නෑ. අතර අවස්ථාවක් මෙන්න මෙතන අවස්ථාවක් කියලා හිතන්න. දැන් මේ පැත්ත තන්තුව නෑනේ. හරිද? ඒතර මේ පැත්ත තන්තු විතරයි තියෙන්නේ. එහෙනම් ආතතියක් හට ගන්නවා මේ පැත්තට T5යි කියලා ගමු. එහෙනම් මේ T5 නිසා මෙයා මේ පැත්තට ගමන් කරනවා. එහෙනම් මේකට මම F සමාන ma දානවා. F සමාන ma දානකොට දුර මනින්න ඕනේ. දැන් දුර මනින්නේ කොහෙන්ද? මේ D වලින්. dp තමයි y කියලා ගන්න. මෙන්න මෙතනට දුර y කියලා ගමු. මේ පැත්තට y කියලා ගත්තා නම් අවකලනයට අනුව මේ පැත්තට ලකුණු කරන්න පුළුවන් y ඩබල් ඩොට් එක. හරිද? එහෙනම් මම මේ y ඩබල් ඩොට් y ඇතුළත් වෙන පරිදි දානවා කලින් වගේ f සමාන ma p ට. p ට දානවා f සමාන ma. බලමු දාන ඉදී. අපිට පුළුවන් මේ පැත්ත ඉරේස් කරගන්න නේ. දාන්නටක් ගාලා. හරි. p ට දාන්න නැවත p ට දානවා සමානයි මේ දිශාවම ධන කියලා අරගෙන. එතකොට මොනවද තියෙන බල මේ පැත්තට බල මුකුත් නැහැ. මේ පැත්තේ තියෙනවා T5 අනිත් පැත්තේ තියෙන ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ mයි. එතකොට මේ පැත්තේ අපි තෝරන්නේ පැත්ත දැම්ම y ඩබල් ඩොට්. T5 කියන්නේ මොකද්ද? T5 කියන්නේ මේ තන්තුවනේ ස්වභාවික දිග 3යි mg. sorry පත්‍යස්තමාපාංගය 3යි mg ස්වභාවික දිග 2යි. දැන් විතතිය හොයන්න ඕනි. දැන් බලන්න දිග ලියන විදිය. දැන් දිග එන්නේ මෙතන ඉඳන් මෙතනට 2යි මේ දුර y 2යි ධන y තමයි දැන් පවතින දිග. ස්වභාවික දිග අඩු කරන්න ඍණ 2යි. m ට m කැපිලා ගියා. මේ 2යි ඊට මේ 2යි කැපිලා ගියා. එතකොට y ඩබල් ඩොට් මෙයා වුණා මේ පැත්ත දාමු. ධන 3යි g බෙදීම 2යි y කියලා එනවා. එහෙනම් මේක y ඩබල් ඩොට් ධන ඔමේගා k වර්ගය y ටයිප් නේ. එහෙනම් අපි ඒක හොයලා ඉවරයි. මේක එක තන්තුවක් AC තන්තුව නැත්නම් S1 තන්තුව තියෙන සරල අනුවර්තය. S1 තන්තුව විතරක් ඇදලා තිනකොට මෙන්න මේ සරල අනුවර්තී චලිතය ගමන් කරනවා. මේ තමයි ලාක්ෂණික සමීකරණය. සරල අනුවර්තී චලිතේ නියත විචල්‍ය තමයි y. නියතය තමයි ඔමේගා වර්ගය. ඔමේගා වර්ගය සමානයි 3යි g බෙදීම 2යි ඔමේගා 1. හරි කලින් ඔමේගා. හරි. දැන් නිකන් හරි. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? මෙම සරල අනුවර්තී චලිතයේ විස්තරය බව පෙන්වන්න. විස්තරය. අන්න ඒක තමයි අපි බලමු. මේක අපිට උත්තරේ ගන්න පුළුවන්ද කියලා බලන්න. දැන් අපි දන්නවනේ මෙයාගේ දැන් කලින් සරල අනුවර්තී චලිත තන්තු දෙකම ඇදලා තියෙන සරල අනුවර්තී චලිතයේ මෙතනින් ඉවර වුණා. ඒතර මේ ප්‍රවේගය තමයි තිබ්බේ. උඩරිම මේක අපි කලින් හෙව්වේ. ඒ ප්‍රවේගයෙම තමයි මේකට එන්ට වෙන්නේ. හරිද? එහෙනම් අපිට මේකට දාන්න පුළුවන් අර අපිට දුන්නනේ සමීකරණේ කලින් සමීකරණේ දුන්නානේ. හැබැයි ඒක දුන්නේ x ට අපි y ට ලියන්න පුළුවන් මේ වගේ එක. y ට ලියන්න පුළුවන් අපි y ඩොට් වර්ගයයි ආදේශයක් දාන්න ඕනේ. y ඩොට් වර්ගයේ සමානයි
ඔමේගා වර්ගය C1 වර්ගය ඍණ y වර්ගය. ඕක ලියන්න පුළුවන්. හැබැයි අපිට විස්තරය හොයන්න ඕනේ. විස්තරය හොයන්න ඕනේ. එහෙනම් විස්තරය හොයන්න ඕන ඔමේගා 1 වර්ගය නේ. ඔමේගා 1 වර්ගය දන්නවා. විස්තරය හොයන්න ඕන නම් මම කරන්නේ දන්න දෙයක් ආදේශ කරනවා. මේ y ඩොට් එකක් දන්නවා. ඇයි? මෙන්න මෙතන මේ පොයින්ට් එක කියන්නේ වැදගත්. මේ පොයින්ට් එකේ කියන්නේ මේ තන්තු දෙකම තියෙන අවසාන අවස්ථාවයි ඒ තන්තු එතනට ආපු ගමන් කපනවා. එතකොට මේ තන්තු විතරක් තියෙන එකේ ආරම්භක අවස්ථාව. එහෙනම් මේ සරල අනුවාදිත චලිතයේ ආරම්භක ප්‍රවේගය තමයි මේක වෙන්නේ. කියන්නේ ආරම්භ වෙන ප්‍රවේගය. හරිද? ඒ ඇතුල් වෙන එන්ටර් වෙන ප්‍රවේගය v උපරිම. ඒක හොයාගත්තද මෙතන? එයාව දාගන්න මෙතනට. මෙයා තමයි 10යි වර්ගමූල 10යි GA. ඔමේගා 1 වර්ගය මේක. ඒ වෙලේදී බයිබලාගේ y මන්නේ කොහෙන්ද? මෙතන ඉඳන් y මයින්නේ මෙතනට මයින්. මේ සම්පූර්ණ දිග 6යි 2යි මෙතන දිග 4යි. මෙතන ඉඳන් මෙතනට දිග 4යි. එහෙනම් y වෙලාගේ 4යි. y වෙලාගේ 4යි. ඒ ටික ආදේශ කරමු මෙතනට. එතකොට මෙතන එනවා 10යි GA. මේකට ආදේශ කරන්න හොඳේ. 10යි GA ඔමේගා 1 වර්ගයේ ඉන්නේ 3යි G බෙදීම 2යි A. C1 වර්ගය හොයන්න අපි යන්නේ. y කියලා කියන්නේ 4යි A. එතකොට 16යි A වර්ගය වෙනවා. ඊට පස්සේ මෙතන G එකක් කපලා දාමු. මෙයාගෙන් වැඩි කරන්න ඕනි. එතකොට 20යි A වර්ගය බෙදීම 3යි. මෙයා මේ පැත්තට දාමු. ධන 16යි A වර්ගය සමානයි C1 වර්ගය. මෙයාත් එක්ක වැඩි කළාම 8යි 48යි. එතකොට 68ක් වෙනවා උඩ. පල්ලෙහා 3යි. මෙයාගේ වර්ග මූලය ගන්න ඕනි. ආයි චුට්ටක්. يعني මෙතන ගත්තාම 48යි 68යි 68යි. එතකොට C1 වර්ගය වෙන්නේ 48යි 68ක් වෙන්න ඕනි. ආයි ලියන්න ටක් ගාලා. හතලිස් 68යි A වර්ගය බෙදීම 3යි. එතකොට C1 වෙන්න ඕනි. A එක එළියට ගන්න පුළුවන්. වර්ගමූල ඇතුලේ 68 බෙදීම 3. බලමු මේක දීලා තියෙන්නේ කියලා. 68 බෙදීම 3. ඒක තමයි විස්තරයට ආවේ. ඒක හරි. අර ප්‍රවේගයේ කලින් කිය නිශ්චිතතාවයෙන් අතරින් ප්‍රවේගය වැදගත් වුණා. මේකේදී අර කපනකොට අර උපරිම ප්‍රවේගය හොයන්න කිව්වේ ඒකයි. එන්ට වෙන ප්‍රවේගය. ඒකත් හරි. ඊට පස්සේ P චලිතයේ ඉද වූ මොහොතේ සිට එය A ලක්ෂය කරා ළඟා වන තේ ගත වූ මුළු කාලය සොයන්න. මුළු කාලය හොයන්න. චලිතයේ ආරම්භ වුණ ටිකේ ඉඳලා. චලිතය මෙයා මෙතනට ගිහින් මෙතනට අතරියට පස්සේ චලිතය ආරම්භ වෙන්නේ. මෙතෙන් තමයි චලිතය ආරම්භ වෙන්නේ. එතකොට සරල අනුවට චලිතේ කාලය හොයන එක තමයි ඊළඟ වැදගත් සිද්ධිය. කාලය හොයනකොට අපි ඉක්මනට චුට්ටක් මතක් කරගෙන යන්න. හරි ඔක්කොම හොයලා ඉවරයි. එතකොට සරල අනුවර්තී චලිතේ කාලය හොයනකොට සරල අනුවර්තී චලිතේ සාහචයේ කාලය හොයනකොට ආකාර දෙකක් තියෙනවා. එකක් සූත්‍රය ආකාරය අනිත් එක වෘත්ත චලිතය. වෘත්ත චලිතය කියලා කියන්නේ ඕගොල්ලෝ දන්නවා අපි මෙහෙම
වෘත්ත චලිතයක් ගත්තොත් නියත ඔමේගා කෝණික ප්‍රවේගයෙන් එන නියත ඔමේගා කෝණික ප්‍රවේගයෙන් එන මෙයාගේ විස්කම්භයක් මත ප්‍රක්ෂේපිත චලිතය. ප්‍රක්ෂේපිත චලිතය සරලානුවෘත්ත චලිතයක් නියෝජනය කරනවා. ඒ කියන්නේ මෙතන තමයි වෘත්ත චලිතයේ කේන්ද්‍රයයි සරලානුවෘත්ත චලිතයේ කේන්ද්‍රයයි සමපාත වෙනවා. වෘත්ත චලිතයේ ආරය සරලානුවෘත්ත චලිතයේ විස්තාරය වෙනවා. හරිද? මෙයා මෙහෙම යනකොට එහෙම නැද්ද නැත්නම් ප්‍රක්ෂේපත්‍ය මෙහෙම යනවා. එහෙනම් වෘත්ත චලිතයේ කේන්ද්‍රයයි සරලානුවෘත්ත චලිතයේ කේන්ද්‍රයයි සමපාත වෙනවා. විස්තාරය ආරය වෙනවා. එතකොට ඔයාට ඕන හිතන්නකෝ මෙන්න මේ ලක්ෂයේ ඉඳන් මෙන්න මේ ලක්ෂයකට ගමන් කළ දුර කාලය හොයන්න ඕන කියලා සරලානුවෘත්ත චලිතය. සරලානුවෘත්ත චලිතයේ දෙන එකක් මේ ලක්ෂයේ ඉඳන් මේ ලක්ෂයට ගමන් කරන කාලය හොයන්න ඕන. එහෙනම් මෙයාව ප්‍රක්ෂේපණ කරන වෘත්ත චලිතයට වෘත්ත චලිතය මෙතන පිහිටීම. මෙයාව ප්‍රක්ෂේපණය කරන වෘත්ත චලිතයට වෘත්ත චලිතය මෙතන පිහිටීම. ඒක යා කරන්න කේන්ද්‍රයට ඔන්න ඔහොම. එහෙනම් සරලානුවෘත්ත චලිතයේ මෙතන ඉඳන් මෙතනට ගත්ත කාලය කියන්නේ වෘත්ත චලිතයේ මෙතන ඉඳන් මෙතනට ගිය කාලය. එහෙනම් වෘත්ත චලිතයේ කාලය හොයන්නේ කොහොමද? v සමානයි s සමානයි ut රේඛීය චලිතය. රේඛීය චලිතය අපි කියන්නේ s සමානයි ut කියලා. ඒක කෝණික චලිතය වෙනකොට θ සමානයි ඔමේගා t. එහෙනම් ඔන්න ඕක තමයි පාවිච්චි කරන්නේ. මෙතන ඉඳන් මෙතනට කරගුණ කෝණය බලා ගත්තා. එයා රේඩියන් වලින් ලියා ගත්තා. මේක අපි θ. කෝණික ප්‍රවේගය ඒකාකාර කෝණික ප්‍රවේගය අපි ගත්ත ඔමේගා එකමයි. කාලය t. ඒතර t උක්ත කරන්න පුළුවන්. θ බෙදීම ඔමේගා විදිහට. මේ තමයි එක කාලය වෙන ක්‍රමය වෘත්ත චලිතය. ඒක සිම්පල්. ඒක වෘත්ත චලිතෙන්ද කියලා හොයාගන්න පුළුවන්. අපි හොයාගත්තා මේ වෙනකොට සූත්‍රය ගැන මුකුත් කියලා නැහැ. එහෙනම් වෘත්ත චලිතය තමයි හොයාගන්න වෙන්නේ. අපි විස්තරය හොයාගත්තා, කේන්ද්‍රයේ පිහිටීම හොයාගත්තා, ඔමේගා හොයාගන්න තිනවා, කාල හොයන්න පුළුවන්. සූත්‍රය කියලා කියන්නේ x සමානයි a sin omega t ධන b cos omega t. මේකෙන් කොහොමද කාලය හොයන්නේ? ඒක විභාග ප්‍රශ්න කරලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ සූත්‍රය දීලා ප්‍රශ්න කරගෙන යනවා. මේකෙදි අපි වෘත්ත චලිතයෙන් කාලය හොයන්න ගන්නවා. ටක් ගාලා අපි හොයමු. මුලින්ම මෙතන තමයි ආරම්භ වෙන්නේ. මෙතන ඉඳන් මෙතනට යන්නේ එක සරලානුවර්තී චලිතයක. එයාගේ කේන්ද්‍රය මේක. එතකොට පළවෙනි එකේ විස්තාරය පළවෙනි එකේ c එන්නේ 2i. 2i කියන්නේ මේ දුර. එහෙනම් මම මෙතනදී මම වෘත්තයක් ඇඳ ගන්නවා. අපි පාටක් මාරු කරගමු. එහෙනම් මෙතන කේන්ද්‍රය මේ වෘත්ත චලිතයේ මෙන්න මෙයා තමයි උරන්ට පේන විදිහනේ. මෙන්න මෙයා තමයි වෘත්ත චලිතයේ කේන්ද්‍රය. මෙන්න මේක තමයි ආරෙන්න ඕනේ. මම වෘත්ත චලිතය ඔන්නෝම වෘත්තය ඇඳ ගන්නවා. යා මෙතනට නෝඩ ඉවරයි. මෙතනට නෝඩ මෙතන ඉඳන් මෙතනට ගත වූ කාලේ තමයි පළවෙනි වෘත්ත චලිතයේ පළවෙනි සරලානුවර්තී චලිතයෙන් හොයා ගන්න ඕනේ. ඒ පළවෙනි වෘත්තයෙන් මෙතන කාලය විතරයි හොයාගන්න. කේන්ද්‍රය මෙතන විස්තරය මේක කියන්නේ අරේ මේක. වෘත්තය ගැහුවා මෙතන කලින් මුලින්ම තිබ්බේ. ඊට පස්සේ තියෙන මෙතන තියෙනවා කියලා කියන වෘත්තයේ මෙතන තිබ්බා අපි. එහෙනම් මේක යා කරගත්තා. මෙතන ඉඳන් මෙතනට ගියාම කැරකුණු කෝණය මේක 90යි. කැරකුණු කෝණය 90යි. ඊට පස්සේ ඔමේගා කියලා කියන්නේ මෙන්න මෙයා. හරි. එහෙනම් පළවෙනි කාලේ හොයන්න. කොහෙද? මෙතන ලක්ෂය d තියෙනවා e කියලා ගමුද? මෙතන ලක්ෂය e. අතරි ලක්ෂය e සිට c කාලය මුලින්. හරිද? අපිට ඕන මේක ටෙස්ට් කරලා දාන්න පුළුවන්. කිසිම එඩිට් එකක් නැතුව ටක් ගාලා පුළුවන් වනින් අපි හදන්න බලන්නේ සම්පූර්ණ දේවල් කතා කරලා. අපි මුලින් බලනවා c සිට ඊට කාලේ. sorry e සිටනේ. e සිට c කාලේ. එතකොට කැරකුණු කෝණය phi බෙදීම 2යි. ඔමේගා වෙන්නේ
මෙතන ඔමේගා එකමයි. අපි ළඟට දාමු කාලය t1. එතකොට t1 කියලා කියන්නේ y බෙදීම 2යි බෙදුවාම ඔමේගා වෙනවා. ඔමේගා වෙනවා. හරිද? t1. මෙතන මෙතනට කාලය. ඊට පස්සේ සම්පූර්ණ කොතනට යනකම්ද? p චලිතයේදී ඉදු මොහොතේ සිට ඒ ලක්ෂ්‍ය කරා වෙනකම් නේ. ඊට පස්සේ මෙයා මෙතන ඉඳන් මෙතනට එන කාලය. එතන මෙතනදී කේන්ද්‍රය d වල තිබ්බේ හේතුව ත්වරණයේ බිඳුව මේ ලාක්ෂණික සමීකරණයේ ත්වරණයේ බිඳුවක් වෙන තමයි කේන්ද්‍රය පිටන්න ඕනේ. ඒතර y බිඳුවක් වෙන තැන y මෙතන d වල තමයි කේන්ද්‍රය තියෙන්නේ. හරිනේ. d කේන්ද්‍රය තියෙන්නේ විස්තාරය 68 බෙදීම වර්ගමූල. හරිද? එතකොට විස්තාරය 68 බෙදීම 3යි. 68 බෙදීම 3යි කියලා කියන්නේ 2යි 22 වර්ගමූලය කියලා කියන්නේ 5ට වඩා අඩුයි 4ට වඩා වැඩි. 4ට වඩා වැඩි. එතකොට මෙතන ඉඳන් මෙතනට දුර එන්නේ 4යිනේ. එහෙනම් මෙයාට වඩා වැඩි. මේ දුරට වඩා වැඩි. මෙහෙන් තමයි අඳින්න ඕන වෘත්තය. එහෙනම් මම ඒකට වෘත්තය ඇඳ ගන්නවා. මෙන්න මෙතන තමයි කේන්ද්‍රය. මෙයාගේ මේ හරිය තමයි C1 තියෙන. හරිද? හරි. නැත්තම් විස්තාරය. ඔන්න ඔහම අඳිනවා. ඔහම ඇදෙන්න. හරිද? වෘත්තය. කොහෙද මුලින්ම තිබ්බේ? මෙතන තිබ්බේ මුලින්ම. මේක යා කරන්න වෘත්තය මෙතනට. ඊට පස්සේ A වලටම යනකම් එපා. එතන මෙතන 2යි ඊටත් වඩා වැඩි. A වලට යනකම් මෙතනට යනකම් මෙතන කියන්නේ මෙන්න මෙතනට යන්න. මෙයාව යා කරන්න කේන්ද්‍රයට. මෙයාව යා කරන්න කේන්ද්‍රයට. කැරකුණු කෝණය ඕනේ. කැරකුණු කෝණය ඕනේ. කැරකුණු කෝණය කොහොමද ගන්නේ? කැරකුණු කෝණය. මෙතන ඔයා දන්නවා විස්තාරය කියලා කියන්නේ C1යි. හරිද? ඒ කියන්නේ ආරේ වෙන්නේ C1යි මේ දිග. ඒතර මේ දිග දන්නවා. මේ දිග මෙහා 2යි මෙහා 4යි. ඒතර ඔයාලට පේනවාද මේකේවා මේ ඍජුකෝණී ත්‍රිකෝණයක් හදනවනේ. මේ ඍජුකෝණී ත්‍රිකෝණේ මේ දිග දන්නවා. හරිද? මේ දිග 4යි. මේ දිග C1යි. මේ ඍජුකෝණී දිගේ කෝණේ ත්‍රිකෝණේ මේ දිග 2යි මේ දිග C1. එහෙනම් මේ කෝණයත් හොයාගන්න පුළුවන්. අපි වෙන පාට පැනකින් දාගමු. මෙන්න මේ කෝණයත් හොයාගන්න පුළුවන්. මෙන්න මේ කෝණයත් හොයාගන්න පුළුවන්. පැහැදිලිද? හරි. මේ කෝණය වෙන්නේ අපි හිතමු θ. මේ කෝණය වෙන්නේ ඇල්ෆා. θ අපි ලියන්න පුළුවන් මේ තියෙන බද්ධ පාදයේ කරණය. cos θ ලියන්න පුළුවන්. cos θ ලියන්න පුළුවන්. cos θ කියලා කියන්නේ බද්ධ පාදයේ 2යි කර්ණය C1යි. හරිද? ඇල්ෆා ලියන්නත් පුළුවන්. cos ඇල්ෆා ලියන්න පුළුවන්. බද්ධ පාදය 4යි මේ දිග 4යි නේ. සම්පූර්ණ 2යි නිසා 4යි මෙයා C1. හරිද? එතකොට ඇල්ෆායි මේකයි හොයාගන්න පුළුවන්. C1 කියලා කියන්නේ අපි බැලුවොත් C1 කියලා ආවේ 68 බෙදීම 3යි මූලනේ. 2යි මේකේ ඉන්නේ A වාරයක් 68 බෙදීම 3. මෙයාව දාමු උඩට ඒ කැපිලා ගියා. මේකේ ඉන්නේ ඕන අපිට කපලා දාන්න පුළුවන් මෙහෙම 3. මෙයාව අපි දෙකක් මේ වර්ගමූල 3ට යනවා. වර්ගමූල 68 ඔහම තියෙනවා. 2 ඔහම තියෙනවා. හරි. ඒතර වාට ඕන නම් මෙතන වර්ගමූල 2ක් කියලා ගන්න පුළුවන්. අපි ඒක ඊළඟට කරමු. මෙතනත් එහෙම. තව සුළු කරගන්නමු. වර්ගමූල 2ක් කියලා ගත්තොත් 4ක් කියලා ගන්න පුළුවන් නේ. 4ක් කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දෙකෙන් කපලා දාන්න පුළුවන්. මේක ලියන්න පුළුවන් 2යි 4ක් කියලා ගත්තාම 1යි
28 28යි 68 හැදෙනවානේ. එතන මේ දෙකත් එක්ක මෙතන ආවනේ දෙක. ඒක කැපිලා යනවා 3 බෙදීම වර්ගමූල 17යි. ඊට පස්සේ cos alpha කියන්නේ උඩ 4යි ගියේනේ. මෙතන 4යි ගියේ මෙතන 2යි තිබ්බේ. එහෙනම් මෙතන දෙකක් වැඩිපුර එන එක විතරයි වෙන්නේ නේ. එහෙනම් 2යි වර්ගමූල 3 බෙදීම 17. හරිද? ඒතර cos alpha මේක cos theta මේක. එහෙනම් මෙන්න මේ කෝණය වෙන්නේ මොකද්ද? 180 ඍණ theta ඍණ alpha. හරිද? එහෙනම් මම කැරකුණු කෝණේ හරි. කැරකුණු කෝණේ හොයාගත්තා. අපි එහෙනම් ඒකේ උත්තරේ ලියමු. කොහේනම් C ඉඳන් Aට. C සිට Aට. C සිට Aට කාලය. කැරකුණු කෝණය 180න් අඩු කරන්න theta 180න් alpha අඩු කරන්න omega 1යි t2. හරිද? එතකොට t2 සමානයි 5 ඍණ theta 5 ඍණ alpha omega 1 අපිට උත්තරයක් පෙන්වන්න කියලා නෑ. අපිට පුළුවන් ආකාරයට සුළු කරලා තියෙනවා. හරි. අපේ සම්පූර්ණ කාලය වෙන්නේ capital T සමානයි T1 ධන T2 5 බෙදීම 2යි omega ධන 5 ඍණ theta ඍණ alpha omega 1. හරිනේ. අපි සුළු කරන් ගියොත් omega කියන්නේ මේක omega 1 කියන්නේ කීයද? මෙන්න මෙයා. T සමානයි 5 2යි omega කියන එකට මාරු වෙන්න ඕනේ වර්ගමූලය එන්න ඕනේ. එතකොට මෙයා 2යි a බෙදීම 5g වෙනවා. ධන 5 ඍණ theta ඍණ alpha omega 1 කියන්නේ කීයද? omega 1 3යි g බෙදීම 2යි නේ. දෙකයි බෙදීම 3යි g. මේකේ theta alpha කියලා කියන්නේ මෙන්න මෙහෙම තියලා ඔය දිරුවට සුළු කරගමු. මම තව දිරුවට සුළු කරන්න යන්නේ නැහැ. මේකේ theta කියලා කියන්නේ cos ප්‍රතිලෝම. අපිට ආවේ වර්ගමූල 3 බෙදීම 17යි. alpha කියලා කියන්නේ cos ප්‍රතිලෝම දෙවාරයක් 3 බෙදීම 17යි. ඕක තමයි අපේ අවසාන කාලේ උත්තරේ. කාලයට හොයාගත්ත පුරුදු චලිතයෙන් ඉතුරු ඔක්කොම ටික අපි කළා. අපි මෙතනින් මේ වීඩියෝ එක නවත්තමු. ඕගොල්ලන්ට සරල අනුවර්තිත චලිතයේ ඉදිරි තීරි කෑලි ගණන් ටික පාස් විවස් කරන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. අපි සාකච්ඡා කරමු. එහෙනම් අපි අනිත් වීඩියෝ එකෙන් හම්බෙමු.